ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ පිච් එකක තියෙන ඇඳුම කිසිම වියදමක් නැතුව වෙනස් කරගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අද වීඩියෝ එකට. ඉතින් මේකට ගන්න දේ පොඩින් පොඩි දේ. ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා Hugging Face කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ මේ ෆස්ට් ලින්ක් එක ක්ලික් කරලා එයාලගේ වෙබ්සයිට් එකට ඔයාලට පුළුවන් ඇතුල් වෙන්න. ඒකට ආවට පස්සේ ඔයාලට පේනවා මෙතන උඩ ටැබ්ස් වගේක් තියෙනවා. ඒ වගේ මෙන්න මේ ස්පේසස් කියන ටැබ් එක තමයි අද මම පාවිච්චි කරන්නේ. මේක ඇතුලේ ඔයාලට ගොඩාක් ජෙනරේෂන්ස් වලට අදාළ ටැබ්ස් වර්ග තියෙනවා. හැබැයි මම අද ජෙනරේට් කරන ඉමේජ් එක නිසා මේ පළවෙනියට තියෙන ඉමේජ් ජෙනරේෂන් කියන ටැබ් එක මම ක්ලික් කරගන්නවා. මෙතන ගොඩාක් වර්ගයේ ටැබ්ස් තියෙනවා. ඒව පාවිච්චි කරලා ඔයාලට එක එක විදිහේ එඩිට්ස් කරගන්න පුළුවන්. ඉතින් හැබැයි මම අද පාවිච්චි කරන්නේ මෙන්න මේ දෙවෙනියක් තියෙන Colas Virtual Try On කියන මෙන්න මේ දාම් පාට ටැබ් එක. ඉතින් මම ඒක ක්ලික් කරගන්නවා. ඊට ඔයාලට පේනවා ඇති මෙන්න මේ page එක ටික ලෝඩ් වෙනවා. ඒක ලෝඩ් වුණාන් පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන කොටු තුනක් තියෙනවා. මේ කොටු තුනෙන් පළවෙනි කොටුවට පුළුවන් ඔයාලගේ පිච් එක දාන්න. ඊපස්සේ දෙවෙනි කොටුවට පුළුවන් ඔයා පාවිච්චි කරන garment image එක දාන්න. ඒ කියන්නේ ඔයාලා වෙනස් කරන්න හිතාගෙන ඇඳුම. ඊපස්සේ තුන්වෙනි එකෙන් තමයි අපිට රිසල්ට් එක ලැබෙන්නේ. මෙතන තියෙන images පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම අද මගේ image එක තමයි දාන්නේ. මම ඉතින් මෙන්න මේ ඊතලේ ක්ලික් කරලා මගේ desktop එකේ මම මෙන්න මේ පින්තූර තමයි අද පාවිච්චි කරන්නේ. මම ක්ලික් කරගන්නවා. හරි. ඊට පස්සේ මම මේ දෙවෙනි එක ක්ලික් කරලා මෙන්න මේ කෝඩ් එක මම සිලෙක්ට් කරගන්නවා. ඔයාලා මතක් කරගන්න දෙයක් තියෙනවා මෙන්න මේ ඉමේජ් එක හොඳට කැප්චර් වෙන ඉමේජ් එකක් වෙන්න ඕන. ඒ වගේ තමයි මෙන්න ඒකට අපි පාවිච්චි කරන ඇඳුමත් හොඳ පැහැදිලි ඇඳුමක් වෙන්න ඕන. දැන් මෙතන තියෙන ඇඳුම් එහෙමත් ඔයාලා පේන්නේ නැති හොඳට පැහැදිලි වෙනවා. ඊට පස්සේ ඔයාලා කන්දේ පොඩ යටට ගිහින් මෙන්න මේ තුන්වෙනි කොට යට තියෙන run කියන එක ක්ලික් කරන්න. ඊපස්සේ ඔයාලා පේනවා නැති මේක ටික වෙලාවක් ලෝඩ් වෙනවා. මේක ලෝඩ් වුණාට පස්සේ ඔයාලට රිසල්ට් එක ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මගේ පිච් එක ලස්සනට මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා කොහොමද මේ පිච් එකේ ලස්සන. දැන් බලන්න මගේ කලින් ඉමේජ් එකේ ටයි එකකුත් තිබ්බා. හැබැයි මේ කෝට් එකේ ටයි එකක් නැති හින්දා මේ ඉමේජ් එකේ ටයි එකක් ආවේ නැහැ. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.